ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද නීති වේදය නැත්නම් නීතිය ඔබට උගන්වන පාඩම් අංක 28. ඒ අතර වෙනත් වීඩියෝ දාලා තිනවා. ඒවත් ඔබ බලන්න. පාඩමක් විදිහට අරන් ඉන්නේ අපි අද 28 වෙනි පාඩම. මේට කලින් සුවිසිසි වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරා. මෙතන මේ වීඩියෝ මාලාවේ තව වීඩියෝ 13ක් ඔබට ඉදිරිපත් කරන්න තියෙනවා. එතකොට මේකේ විශේෂයෙන්ම අපි ඔබට කතා කරන්නේ මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මරණය දක්වාම ඔබ මුහුණ දෙන නීති අපි කියන මේ පනත් රාශියක් අතරේ සුවිශේෂී නීති කටයුතු 13ක් තමයි මෙතනදී අපි ඔබට උගන්වන්නේ. එතකොට මේ පනත් අනුසාරයෙන් නෙමෙයි මේ පනත් වලට පාදක වෙච්ච සිදුවීම් ඔබට උගන්වන්නේ. මේ පනත් අපි වෙන වෙනම නඩු තීන්දුවත් එක්ක ඔබට ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඒකට මූල ආරම්භයක් විදිහට තමයි මේ වීඩියෝ අපි ඔබට අරගෙන එන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම තමයි තව කෙනෙකුගේ දැන ගැනීම පිණිස ඔබ කැමති නම් විතරක් වීඩියෝ එක තව කෙනෙකුට ෂෙයා කරන්න. ඉගෙන ගැනීම පිණිස අපි අපේ අනිත් YouTube නාලිකාවල අපි ඉල්ලන්නේ නැහැ. මේ ඒවා ෂෙයා කරන්න කියලා. නමුත් මේකදී අපි ඉල්ලීමක් කරනවා ෂෙයා කරන්න. මොකද අනිත් අයගේ දැන ගැනීම පිණිස විශේෂයෙන්ම පියා සාමාන්‍ය විවාහයක් වෙලා දරුවෝ හම්බ වුණාට පස්සේ ඒ හම්බෙන දරුවන්ට පියෙක් ඉන්න ඕන. එතකොට මේ පියා ගැන කතා කරද්දී පියා කවුරුද කියන එක හොයාගන්න තියෙන දැනගන්න තියෙන විවාහයෙන් තමයි පේන්නේ. සාමාන්‍ය පියවරු ගැන කතා කරද්දී නීත්‍යානුකූල පියා, ජීව විද්‍යාත්මක පියා, අනුමාන පියා, චෝදනා ලද පියා, බාරකාර පියා, පියෙකු විදියට උසාවිය නැත්නම් පියෙක් විදියට උසාවියට සූදානම් වීම ඒ වගේම තමයි නීත්‍යානුකූල පියා. එතකොට දරුවෙකුගේ නීත්‍යානුකූල පියා ගැන කතා කරද්දී ඒ නීත්‍යානුකූල පියා නීතියෙන් ස්ථාපිත කර තිබීම ආදී කරුණු රාශියක් ගැන දැනගන්න ඕන. විශේෂයෙන්ම මේ දික්කාසාදය වැනි අවස්ථාවල තමයි මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. අනිත් අවස්ථාවල මේ දික්කාසාදය එහෙම නැත්නම් අනාචාරය කියලා දරුවෝ හැදුනට පස්සේ මේ වගේ ප්‍රශ්නවලදී මේක විශේෂයෙන් බලපානවා තාත්තා කවුද කියලා. මේ පියෙක්ගේ තාත්තා කවුද කියන එක හොයාගෙන යද්දී විශේෂයෙන්ම මේකදී අපි කතා කරන්නේ ඔබට පැහැදිලි කරන්නේ මේ දරුවෙකුගේ ජීව විද්‍යාත්මකව තමන්ගේ නොවන බව සොයාගන්න ගියාට පස්සේ ඒක චිත්ත වේගී වශයෙන් නැත්නම් වේදනාත්මක කතාවක්. ඒ වගේම ඒකේ තියෙන බර ඒ වගේම නීතිමය වශයෙන් ගත්තට පස්සේ ඊටම සංකීර්ණ තත්වයක් වෙන්න පුළුවන්. මොකද අධිකරණයකට යන්නේ බබෙක් ඉන්නකොට බබාගේ තාත්තා නෑ. එතකොට අර අපි කියන්නේ අවජාතක භාවය කියන එකත් එක්ක එන ප්‍රශ්නයක්. ඒතකොට ඒක සුජාත භාවය දෙන්න උන් දරුවෙකුට හදිසි දරුවා හැදුනට පස්සේ සමහරට ඇත්තටම විවාහයක කෙනාම වෙන්න පුළුවන්. කියනවා මෙයා මගේ දරුවෙක් නෙමෙයි කියලා. අන්න එවැනි අවස්ථාවල තමයි මෙවැනි දේවල් බලපාන්නේ. විවාහක ජෝඩු සඳහා ඒ වගේම මේ කතා කරන බොහෝ කාරණාවලදී හෙළිදරව් කිරීම වලදී දෙමාපියන්ගේ අයිතිවාසිකම් ඒ වගේම තමයි මූල්‍ය වගකීම් පවුල් වල තියෙන ගතිකත්වය පිළිබඳව ප්‍රශ්න රාශියක් මේ දරුවන්ගේ පියා සෙවීමේ කටයුතු වලට අධිකරණ වලට මැදිහත් වෙමිදී ඒ වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ නඩු විසඳීමේදී නීති පද්ධතිය තුළ ඊටම සැලකිය යුතු කාර්යභාරයක් ඉෂ්ට කරනවා ලංකාවේ නම්. අධිකරණය තුළ විනිසුරුවරු මේ වෙනුවෙන් දරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් දැඩි කැපවීමක් කරනවා. අපිට කැපවීමක් කරන්න නැති විනිසුරුවරු ටිකක් දකින්න හරි අමාරුයි ලංකාවේ. අපි දැකලා තියෙන බොහෝ විනිසුරුවරු අපි කියන 100%ක්ම වගේ අපි දැකලා තියෙන හැම විනිසුරුවරෙක්ම දරුවන් වෙනුවෙන් තමන්ගේ ඒ කාර්යභාරය ඊටාම විශිෂ්ට ආකාරයකට අධිකරණයේදී විභාග කරන අවස්ථා තමයි අපි දැකලා තින්නේ. ඒ විනිසුරුවරු අති මහත් කැපකිරීමක් කරනවා ලංකාවේ. හැබැයි අධිකරණයට සහාය දක්වන ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය තමයි ළමයි සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතන වලින් නම් ඒ වෙන්න ඕන දේ හරියටම සිද්ධ වෙන්නේ නැහැ. ඒ දේ හරියටම සිද්ධ වෙන්නේ නැති වෙනකොට අධිකරණයට පවා ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා මේ හරිම දේ ඉෂ්ට කර ගැනීම සඳහා. එවැනි බාධක තිබෙනවා අනිත් ආයතනවල ළමයි සම්බන්ධව කටයුතු කරද්දී ඒ ආයතන වලින් කෙරෙන්න ඕන දේ කෙරෙන්නේ නැහැ හරියටම. ඒක නිසා නමුත් අධිකරණ මේවා පරයා ගිහිල්ලා විශේෂ වැඩ කොටසක් කරනවා කියන කතාව තමයි මම කියන්නේ. විශේෂයෙන්ම ස්වාමිපුරුෂයෙක් තමන් අනුමාන කළ දරුවාගේ ජීව විද්‍යාත්මක පියා නෙවෙයි කියලා දැනගත්තට පස්සේ තමයි මේවා ගැටලු වෙන්නේ. එතකොට මේ නීතිමය සලකා බැලීම් මේ වගේ තැන්වලදී සිද්ධ කරනවා. එතකොට නීතිමය සලකා බැලීම් සිද්ධ කරද්දී අනාචාරය පිරිමින්, අනාචාරී කාන්තාවන්, ඒ වගේම අවිවාහක කාන්තාවන්, අවිවාහක පිරිමින් මේ කවුරු හෝ වේවා අනවසරයෙන් හෝ අවසරයෙන් හෝ වේවා මොන විදිහකට හරි ලිංගික ක්‍රියාකාරකමක් සිද්ධ කිරීමත් එක්ක සිද්ධ වෙන මේ බිහි වෙන දරුවෝ තමයි මේ தත්ත්වයට මුහුණ දෙන්නේ. එතකොට මේ දරුවන්ටත් අධිකරණවලදී ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. මේ සුජාත භාවය හොයාගන්න යද්දී මේවා ගැටලු රාශියක් සමාජය තුළ තිබෙනවා. දරුවෝ හම්බෙන්න ගියාට පස්සේ නීත්‍යානුකූල භාවයෙන් පිටතට විශේෂයෙන්ම මේ සුජාත භාවය කියන එක ගත්තන් පස්සේ සුජාත භාවය පූර්ව නිගමනයක් විදිහට තමයි නීතිය පැහැදිලි කරන්නේ. පියා කවුරුද කියලා කියන එක විවාහයෙන් පේනවා. ඒක දරුවගේ පියා සම්බන්ධයෙන් තියෙන පූර්ව නිගමනයක්.
කසාද බැඳනා නම් පවුලක් අතර දරුවෙක් හැදුනා නම් ඒ කසාද නිසා තමයි දරුවෙක් බිහි වෙන්නේ. එතකොට දරුවාගේ නියම තාත්තා කසාදේ පියා කියන එක පූර්ව නිගමනයක්. එතකොට පූර්ව නිගමන ගැන මම ඊට කලින් වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා මොකද්ද පූර්ව නිගමන කියන්නේ කියලා. විවාහක තැනැත්තියගේ දරුවා එයා නැත්නම් ඒ පියා නොවන බව ඔප්පු කිරීමේදී තමන් නොවේ කියලා ඔප්පු කිරීමේදී කවුරුන් විසින් කියා සිටියත් ඊට ප්‍රබල සාක්ෂි මගින් මේ කියන මේ පූර්ව නිගමනය බිඳ හෙලන්න ඕන. බිරිඳ කිව්වට වැඩක් නැහැ. තමන්ගේ සැමියා එහෙම නැත්නම් තමන් ඒ පිරිමියා කිව්වට වැඩක් නැහැ. මේ මගේ ළමයා නෙවෙයි කියලා. එතකොට මේ ඒ කාන්තාවට සිද්ධ වෙනවා පිරිමියාගේ තමයි මේ දරුවා කියන එක ප්‍රබල සාක්ෂි වලින් පෙන්වන්න. මොකද කසාදයක් බැඳලා පස්සේ මේ දරුවා එයාගේ නෙවෙයි කියලා කියන්න බෑ කියන එක තමයි එතන කියන්නේ පූර්ව නිගමනය. අලුතෙන් නිශ්චය කරන්න දෙයක් නැහැ. පැහැදිලි කරලා ඇති පූර්ව නිගමන කියන්නේ මොනවද කියලා මේ වීඩියෝ එක බලන්න පල්ලෙහාට ගිහලා. එතකොට විවාහක බියෙක් මේ දරුවා තමාගේ නොවන බව කියද්දි ඔහුට මේ පූර්ව නිගමනය බිඳ හෙලීමේ වගකීම පැවරෙනවා. තමාගේ නෙවෙයි කියලා කියනවා නම් ඒ වගකීමක් තාත්තට පැවරෙනවා. තමාගේ නෙවෙයි කියනවා නම් තාත්තා මේ කසාදය ඇතුළේ ඉන්න දරුවා තමාගේ නෙවෙයි කියලා ඔප්පු කරන එක ඒ වගකීම පැවරෙන්නේ තාත්තටමයි. තාත්තා කිව්වට වැඩක් නැහැ. තාත්තට සිද්ධ වෙනවා ඒක ඔප්පු කරලා පෙන්නන්න. විවාහක බිරිඳ වෙන්ව ඉන්නකොට ඇති කරගත් දරුවෙක්ගේ වෙන් වෙලා හිටියත් මේ කියන්නේ අපි කියමු විවාහ වෙලා ඉන්න හැබැයි වෙන් වෙලා ඉද්දි දරුවෙක් හැදුනොත් ඒ පියා වෙන්නේ අර විවාහක පියාමයි. ඒ නිසා මේ පූර්ව නිගමනයේ බෙදහෙලද්දී ඊට දැඩි සාක්ෂි මගින් මේක තීන්දුව කරන්න ඕන කියලා සාක්ෂි මගින් මේව ඔප්පු කරන්න ඕන කියලා නඩු තීන්දුවේ තාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බිරිඳ ගැප්කත් කාලේ තමයි පිටරටක සිටීම, සිරබාරයේ සිටීම වැනි ප්‍රබල භෞතික සාක්ෂි මේ කාරණා මේ වටේ තම ප්‍රබල සාක්ෂි මේ කාරණා විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අමනාප වෙන්වීතිය කියන එක වෙනත් කෙනෙකු සමග විසූ බව වෙන්වී කාලයක් ගත වේති බව ප්‍රබල සාක්ෂි වෙන්නේ නැහැ කියලා තමයි පැහැදිලි කරන්නේ. ඒවා සාක්ෂි නෙමෙයි. එතකොට සාක්ෂි උනාට ප්‍රබල සාක්ෂි නෙමෙයි. ඒ වගේම තමයි සමහර ලාවට අධික රෝගී තත්ත්වයේ රෝහල්ගත සිටීමත් ප්‍රමාණවත් ප්‍රබල සාක්ෂියක් නොවෙන්න පුළුවන්. දෙන්න වෙන් වෙලා ඉන්නවා. වෙනත් කසාදයක් නීත්‍යානුකූලව බැඳලා නැහැ. හැබැයි දෙන්න වෙන්න ජීවත් වෙනවා. හැබැයි දරුවෙක් කුසට එනවා. හැබැයි ඒ දරුවෙක් කුසට ආවත් කාන්තාවකගේ අර නීත්‍යානුකූල සැමියාගේ තමයි ඒ දරුවා මේක තමයි අපි කියන්නේ නීත්‍යානුකූල පැත්ත. වෙන කෙනෙක්ගේ වෙන්න බෑ. වෙන කෙනෙක්ගේ නම් අර ප්‍රබල සාක්ෂි මත ඔප්පු කරන්න ඕනේ. විශේෂයෙන් මේ සම්බන්ධව අධිනීතිඥ යසවර්ධන අපේපාල මැතිතුමාගේ අර නීතිය නැමැති පොතේ මේ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. සාක්ෂි ආඥාපත්‍ර 112 වගන්ති අනුව විවාහයේ දින 280ක් ඇතුළත ඉපදෙන දරුවා එකී විවාහයේ දරුවෙක්. විවාහය වෙලා ඊට පෙර ඉපදෙන දරුවාගේ තත්ත්වය මොකක්ද එතකොට? ඒ වගේම තමයි දික්කසාදයෙන් එකී දින ගණනින් පසු ඉපදෙන දරුවෙක් පෙර විවාහය නොවන බවට තීන්දුව කරන්න පුළුවන්ද? ඒක ගැප් ගැනීමේ කාලය මත පදනම් කරගෙන ඇති සාක්ෂිමික කාරණයක්. එවන් ප්‍රශ්න මතුවන්නේ ගැප් දැරීමේ කාලය සම්බන්ධයෙන් පමණයි. සාක්ෂි ආඥාපත්‍රයේ දින 280 වැනි දින ගණනක් යන අදහස ඉදිරිපත් කරත් ඊට වඩා වැඩි සහ අඩු දින ගණන් තුල ඉපදෙන දරුවාද එම විවාහයේ දරුවෙක් හැටියට අධිකරණය පිළිගෙන තියෙනවා. ඒ නඩු වලට එන කරුණු මත වෙනස් වෙලා තියෙනවා කියන එක තමයි නඩු තීන්දුව මේ පරිහරණයකින් පෙනෙන්නේ. ඒ නඩු වල ඉදිරිපත් වෙන කරුණු මත සාක්ෂිමය කරුණු මත මේවා වෙනස් වෙන්න පුළුවන් කියන කතාව කියන්නේ. ඒ වගේම තමයි එහෙම වුණත් දෙකසාදෙන් පස්සේ දින 360ක් පසු වෙලා උපත ලැබු දරුවෙක් ඒ පෙර විවාහයේ දරුවෙක් බවට පෙස්ටජෝන් එදිරිව පෙස්ටජෝන් නඩුවේදී දුන් තීන්දුවේ පෙනී යනවා. එතකොට සාක්ෂි ආඥාපත්‍රයේ වන් දින ගණනක් දැක්ුවත් අධිකරණයට ඊට අනුකූලව ක්‍රියා කළ නැති බව තමයි එතෙන්දී මේ පෙන්වන්න නැත්නම් අධිකරණයට ඒකට අනුකූලව ක්‍රියා කරන්න අවශ්‍ය සාක්ෂි ටික ඉදිරිපත් කරන්න නැහැ කියන එක ඉදිරිපත් කරන්න ඕන කියන කතාව තමයි කියන්නේ. එතකොට දැන් මේ අපි විවාහ ආඥා පනතත් එක්ක කතා කරද්දී මේ සම්බන්ධව ඉතාම පැහැදිලිව පනතත් එක්ක කතා කරන නඩු තීන්දුවත් එක්ක දැන් මේ පුඩා පැහැදිලි කිරීමක් කරන්නේ. සමහර ලාවට නොමේරු දරුවෝ උපදිනවා. මාස 7න් උපදින දරුවන් කියනවා. එතකොට අඩු වයසින් ඉපදෙන දරුවන් යයි සඳහන් වෙනවා. ඒ වගේ දරුවෝ උපතුත් තියෙනවා. මේ හින්දා දරුවාගේ පියා කවුරුද කියන එක ගැප් දැරීමේ කාලය අනුවවත් නිශ්චිතව සොයා ගැනීම අධිකරණයටත් මහත් ගැටලුවක් වෙලා තියෙනවා ඇති වෙනවා. එතකොට අර ප්‍රබල සාක්ෂි මත තමයි අධිකරණයට තීන්දුව తీරන ගන්න වෙන්නේ. එතකොට ඒවා ලේසි නෑ අධිකරණයකට තීන්දුව తీරන ගැනීමේදී. ඒකයි මේ පැහැදිලි කරන්නේ. ඒ වගේ අධිකරණත් ගැටලු වලට මුහුණ දෙනවා. මේක හරි සංකීර්ණ තත්වයක්. ආදරය කරපු දෙන්නෙක් සමහර විට මේ ඒ දෙන්නෙක් එකතු වෙලා තමයි අධිකරණේ නඩුව යන්නේ. මේක හරිම සංකීර්ණයි වගේම ව්‍යාකූලයි වගේම හැඟීම් දැනීම් එක්ක
පොරබදන නඩු. එතකොට විනිශ්චයකාරවරුන්ට මේවා තේරුම් අරගෙන දැඩි කැපකිරීමක් ඇතුලේ තමයි එතුමාලට මේ නඩු තීන්දුව දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි බොහෝ දුරට මේ නඩත්තු නඩුවලදී වගකීමෙන් මිදෙන්න විවාහක පුරුෂයා දරුවා තමාගේ නොවේ කියන අවස්ථා ඕන තරම් තියෙනවා. ඇත්ත වශයෙන්ම විවාහය පැවතුනත් දරුවා වෙනත් කෙනෙකුට දාලා ඉපදුනේ සැක කරන පියා දරුවාගේ පියා තමා නොවන බවට කියන්නත් ඉඩ තියෙනවා. තමා නොවේ කියලා කියන්න පුළුවන්. දරුවා තමන්ගේ තමයි බේරීම සඳහා තමන්ගේ නෙවෙයි කියලා කියනවා. ඒ පැත්තම තවත් විදිහකින් ගත්තට පස්සේ බිරිඳ දරුවාගේ පියා කවුරුන්ද? බිරිඳ දරුවාගේ පියා කවුරුන්ද යන්න හොඳින් දන්නවා. එතකොට දරුවා විවාහක පියාගේ නොවන අවස්ථාවක සත්‍ය ප්‍රකාශ කරමින් දරුවා වෙනත් කෙනෙකුගේ කියන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට මේක ඒකල්ලන්ගේ හෘද සාක්ෂියනේ දන්නේ. එතකොට සමහර ලාවල තියෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම පියා කවුද කියලා බිරිඳ නොදන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම අවස්ථා සමාජයේ ඕන තරම් තියෙනවා. ඒකයි වගේ මේක සංකීර්ණ නෙවෙයි. මේ පුංචි දරුවෝ හා සම්බන්ධ වෙන මේ ගැටලුව අධිකරණයට යන්නේ. එතනයි තියෙන ප්‍රශ්නේ. මේ සියල්ලෙන්ම කිවෙන්නේ අපි එකතු කරලා ගත්ත පස්සේ කිවෙන්නේ මේ විවාහය තුළ ඉපදුණු දරුවා විවාහක පියාගේ නොවන අවස්ථාවක්. එහෙම නැත්නම් මේ පූර්ව නිගමනයට විරුද්ධ ප්‍රකාශයක් අපි කරනවා. ඒ කියන්නේ කවුරුන් කෙසේ කිව්වත් දරුවා වළංගු විවාහයක් තුල ඊයතකේ දින ගන්න ඇතුළත උත්පත්තිය ලැබුවහොත් පූර්ව නිගමනයට අනුව දරුවාගේ පියා විවාහක පුද්ගලයා බව අධිකරණය පූර්ව නිගමනය කරනවා කියන එක. මොනවා කරත් කසාදයක් තියෙද්දී වෙන කාගෙන් දරුවෙක් හැදුනත් ඒ දරුවා සම්බන්ධ පූර්ව නිගමනය තමයි විවාහක පුද්ගලයාගේ දරුවා කියන එක. එහෙම නොවේ කියන එක ඔප්පු කරන්න තමයි අර කාරණා ටික තියෙන්නේ. ඒතර මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ අන්න ඒකම තමයි. එතකොට ඒ කියපු විදියට එසේ නොවන්නේ යයි කියන්නේ නම් එහෙම නෙවෙයි කියලා කියනවා නම් කවුරු හරි එය ප්‍රබල සාක්ෂි මගින්ම තහවුරු කරන්න ඕන කියන කතාව කියන්නේ. ඔබට තේරෙනවා ඇති කියන එක. අපි මේ සම්බන්ධව අර මේ ඒ පනත් ගැන කතා කරද්දී තාම හොඳට ඔබට පැහැදිලි කරනවා. ඒ වගේම දරුවාගේ පියා සොයා ගැනීම සඳහා ඉතා වැදගත් නඩුවක් කනපති පිල්ල එරෙහිව පාර්වතීගේ නඩුව. මේ නඩුව පාර්වතී නැමැති බිරිඳ තම දරුවාගේ නඩත්තු මුදල් ඉල්ලා සිටියේ තම විවාහක පුරුෂයා සිටියේදී වෙනස් පුරුෂයෙක්ගෙන්. විවාහක පුරුෂයා ඉන්නවා. හැබැයි නඩත්තුව ඉල්ලන්නේ වෙනත් පුරුෂයෙක්ගෙන්. පාර්වතී තමගේ විවාහක ස්වාම පුරුෂයාගෙන් වෙන් වෙලා වෙනත් පුරුෂයෙකු සමග වාසය කරනවා. ඇය නඩත්තු ඉල්ලුවේ අනියම් ස්වාම පුරුෂයාගෙන්. එතකොට මේ කාලේ ඇගේ විවාහක ස්වාම පුරුෂයා වෙනත් ස්ත්‍රියක් සමග ජීවත් වෙනවා. එතකොට පවුල් දෙකම එකම ප්‍රදේශයේ ජීවත් වුණ නමුත් අනෙක් සාක්ෂිමය කාරණාවකින් විවාහයේ පූර්ව නිගමනය බිඳ හෙළලා ඇති බව අධිකරණය වළංගු විවාහයක් තිබුණත් අනියම් සම්බන්ධතාවය මත ඒකේ ස්වාම පුරුෂයා නඩත්තු ගෙවිය යුතු බවට තීන්දුව කරනවා. ඒ අනුව විවාහකත්වයේ පූර්ව නිගමනයේ බිඳ හෙළීම අනෙකුත් සාක්ෂිමය කාරණා මත ඉතා ලිහිල් පදනමකින් සිද්ධ වෙනවා. ඒ අතර මෙම නඩු තීන්දුව ඉතා ප්‍රබල පූර්වාදර්ශයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. දැන් මේවා නඩු තීන්දුව රාශියක් තිබෙනවා. මේ පැහැදිලි කිරීම සඳහා තමයි කොටස් අරගෙන ඉතාම කෙටි පැහැදිලි කිරීම වලින් ඔබට මේ වීඩියෝ ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේක ඔබට තේරෙනවා ඇති කතාවද බැඳලා ඉද්දී පවුලේ දරුවෙක් ඉපදුනා නම් පූර්ව නිගමනය තමයි ඒ විවාහ වෙලා ඉන්න පවුලේ ඒ සැමියාගේ තමයි ඒ දරුවා. ඒ සැමියාගේ කියන එක තමයි පූර්ව නිගමනය. ඒ සැමියාගේ නොවේ නම් ඒ දරුවා ඒක වෙනත් ප්‍රබල සාක්ෂි මගින් බිඳ හෙළලා නැත්නම් බිඳ හෙළීමේ සාක්ෂි මගින් මේක පැහැදිලි කරන්න ඕන තමන්ගේ නෙවෙයි දරුවා කියන එක. එහෙම නැත්නම් ඒක ඔප්පු නොකරන තාක්කල් ඒ දරුවා ඒ විවාහය ඇතුලේ දෙන්න වෙන් වෙලා හිටියත් දෙන්න අනියම් ඇසුරු පවත්වාගෙන ගියත් ඒ දරුවාගේ පියා නීතිය පිළිගන්නේ විවාහක පවුලේ නැත්නම් විවාහක ඒ ජෝඩුවේම දරුවෙක් විදිහට තමයි පිළිගන්නේ. අපි හැමෝම 29 වෙනි පාඩමේ ඊළඟ එතෙක් සුබ දවසක් හැමෝටම.